යනුනේ මේ අද කියලා දෙන්න යන්නේ chat GPT එක හරහා image එකක් prompt එකක් ලියලා ඒක කොහොමද අපි flow AI එක හරහා create කරගන්නේ කියලා. මේකෙන් සාමාන්‍ය ඔයාගේ Facebook එකට YouTube එකට මේකෙන් image upload කරලා ගන්න පුළුවන්. ඔයාගේ අදහස තමයි වැදගත් වෙන්නේ. කියන්නේ ඔයාගන්න අදහස මොකක්ද කියලා. අපි අද ගමු ස්පෝර්ට්ස් කාර් ටිකක් ෂෝරූම් එකේ තියෙන විදිහ අපි කියලා මෙතන දැන් මම ටයිප් කරන්න යන්නේ මේක කියන්නේ ස්පෝර්ට්ස් කාර් new in the showroom. Yeah, is a sport line right here. Front side කියලා ලියන්නේ car front side to in this angle එකක් දාන්න හොඳ එකක් දාන්න කියලා අන්තිමට කියන්නේ view me prompt කියලා prompt අහන්න දෙන එක මොකක්ද කියලා prompt එකක් දීලා තියෙනවා. අපි මේක දාලා බලමු. ඊට අමතරව ඔයාලට මෙතනින් තියෙනවා ඔයාලට තව ඕන night street version එකක් ගන්න පුළුවන්. drip reduction version එකක් ගන්න පුළුවන්. luxury showroom 360 angle එකකින් ගන්න පුළුවන්. අපි මේ 360ත් අපි පස්සේ දාලා දැන් තියෙන එකෙන් අපි මේක copy කරලා බලමු මොකක්ද හැදෙන්නේ කියලා. මේක මම copy කරලා ගන්නවා. මෙතෙන්ට එනවා copy කරනවා. ඊළඟ flow එකට flow එකේ තියෙන new project කියලා ඒක ක්ලික් කරනවා. ක්ලික් කරපුවම අපි එනවා flow එකට. දැන් flow එකේ ඔයාලට credit තියෙනවා නම් ඔයාලට මෙතන මේ video කියන තැන මෙතන ඊතලයක් තියෙනවා. ඒක තැඹිලි පාට වෙලා නම් ඒ කියන්නේ ඔයාගේ ක්‍රෙඩිට් ඉවරයි. එතකොට ඔයා කරන්න ඕන වෙන ඊමේල් එකකට ලොගින් වෙලා තියෙන එකෙන් සයින් අවුට් වෙන්න. ඊට පස්සේ අලුත් එකකට එන්න සාමාන්‍ය ඊමේල් 4ක් 5ක් 6ක් හරි හදාගෙන ඒ ටිකෙන් ඔයාලට වීඩියෝ විනාඩි 2-3ක විතර වගේ හදා ගන්න පුළුවන්. දවසට ඉතින් වීඩියෝ දෙක විනාඩි 2-3ක හදාගත්තාම මට සාමාන්‍යයෙන් තප්පර 5ක් වගේ තියෙනවා. හදාගන්න විනාඩියක් දෙකක් හදාන්න පුළුවන්. හරි අපි දැන් බලමු මේක ගන්න ඕන කියලා. දැන් ඉමේජ් ගන්නෙ අපි මේක මෙතනින් ඉමේජ් කියන එකට යනවා. ඊට පස්සේ 16 9 ගන්න පුළුවන්. දැන් අපි ඉමේජ් 4ක් වගේ හදන්න තමයි යන්නේ. එතකොට අපි ගමු 9යි 16 කියන එක. එතකොට අපිට රීල් එකකට එහෙම දාන්න පුළුවන් Facebook එකේ. එහෙනම් ඊට පස්සේ මෙතන 2ද 3ක්ද 4ද කියලා දෙනවා. ඒක 4 කියන එක දානවා. දාලා අපි මේකට prompt එක දැන් අපි copy කරනවා. prompt එක copy කරමු. අන්න prompt එක copy කරලා අපි බලමු මේක හැදෙන්නේ නැති. මේ තත්පර කීපයක් යනවා. අපි බලමු තත්පර කීපයක් බලමු. මේ දවස්වල නම් ටිකක් රෝ එකෙන් පොඩ්ඩක් ඉමේජ් එකෙන් වෙලා යනවා. අනිත් එක තමයි මේ වීඩියෝ එහෙම
මොකද කට්ටිය හුඟක් වැඩි දැන් මේක සාමාන්‍ය මේක විතරයි මේක තමයි දැන් ටිකක් වැඩක් කරා ගන්න පුළුවන් එකකට හොඳටම තියෙන මේක කට්ටිය වැඩි නිසා ටිකක් වෙලාවකට ආපහු රීසෙට් වෙන ගතියක් තියෙනවා බලමු දැන් 99 ඔගොල්ලෝ කරලා බලන්න මේ මේ තියෙන්නේ ලස්සනට ඇවිල්ලා තියෙනවා ස්පොට් කාර් එක එක වර්ගයක කීපයක්ම ඇවිල්ලා තියෙනවා හරි දැන් හොඳ ඇන්ගල් එකක් තියෙනවා දැන් අපි ෆ්‍රන්ට් view කියලා විතරක් දුන්නොත් එහෙනම් මේකේ ඉස්සරහා පැත්ත විතරයි එන්නේ හැබැයි ෆ්‍රන්ට් view best angle කියලා දුන්නාම එයා දෙනවා හොඳම ඇන්ගල් එක ඒ කියන්නේ ඉස්සරහින් හොඳම ඇන්ගල් ඔයාලට side view එකක් ඕන side view best angle කියලා ගන්න ඒ කියන්නේ ඔයාගේ හිතේ තියෙන දේ ඔයා සිංහලෙන් හරි ඉංග්‍රීසියෙන් හරි ලියගෙන යන්න GPT chat එකේ එයා ඒක හදලා දෙන්නේ දැන් මේ ටිකක් තියෙනවා අපි ඔන්න මේකක් දැන් හැදුවනේ අපි මේකටම අපි පොඩි වීඩියෝ එකක පොඩි එකක් හදලා බලමු අපි යනවා වීඩියෝ එකට සාමාන්‍ය 9 දැන් තියෙන අපි මේක 16 9 කරමු දාලා 16 9 දාලා අපි මේක ස්ටාර්ටින් එකට එකක් අපි දෙන්න ඕනේ ස්ටාර්ටින් එකට එකක් දීලා ස්ටාර්ටින් එක අපි මෙතනින් එකක් දෙමු හොඳ එකක් ස්ටාර්ටින් එකක් දීලා එන්ඩ් එකටත් අපි එකක් දෙමු එන්ඩ් එකටත් එකක් දෙමු මේක දෙමු අපි මේකේ ගහමු රේසින් ෂෝරූම් දාමු අන්න ෂෝරූම් එකේ දාලා මොකද වෙන්නේ කියලා best action කියලා දන්නේ ඉතින් මේක මොකක්ද කියලා බලමු මේක මේ හතරක් තියෙන එක දාන්න එපා ඒකෙන් දාන්න මෙතන එකක් තියෙන එක එතන හතරක් තියෙන එකකින් හතරක් හදුවම එකපාරටම ඉවරයි අපි මොකද වෙන්නේ කියලා හරි දැන් මෙතන මේ හදන්න යන්නේ අන්තිමට මොකක් එයිද දන්නේ එයිද නැද්ද කියලා කියන්නේ මොකද වෙලාවකට මේක රීසෙට් වෙනවා මේක ටිකක් විනාඩි 10ක් වගේ වීඩියෝ එක ගිහිල්ලා තියෙනවා පොඩ්ඩක් ඉතින් ඉවසීමෙන් බලන්න ලොකු පහසුකම් කියලා නෙමෙයි මේක කරන්නේ සාමාන්‍ය වගේ පොන්නේ ඕගොල්ලෝ දන්න දේ ඉතින් නැත්නම් කියලා දෙන්න කවුරුත් කැමති නේ මම Facebook එකේ වීඩියෝ දැකලා තමයි මේක කරන්නේ ඉතින් බලමු මේක තමයි වීඩියෝ ටික ඉමේජ් ටික හදාගන්න ඉමේජ් ටික ලස්සනටම තියෙනවා නේද මේ ටික ඔයාලට ඩවුන්ලෝඩ් කරන්න ඕන මේක ක්ලික් කරන්න මේක දෙන්න මෙතන තියෙන ඩවුන්ලෝඩ් කියලා ඒක 2K ඕන 2K වලට ගන්න 2K කියන්නේ හොඳ ක්වොලිටි එහෙම ගන්න පුළුවන් ආපහු බැක් ගන්න ඕන නම් මේක බැක් කරනවා අපි වීඩියෝ එකට දාලා අපි බලමු වීඩියෝ එකේ මොකක්ද තියෙන්නේ කියලා සුපර් රියැක්ෂන් එකක් දාන්න සුපර් රියැක්ෂන් එකක් දාන්න ඒක බලන්න මාර ඇක්ෂන් එකක් දාන්න හරි ඔහොම තමයි වෙන්නේ ඉතින් ඔයගොල්ලෝ කරලා බලන්න එහෙනම් සීල දෙනාටම ජය වේවා එහෙනම් තියෙනවා